අම්මේ. බෑග් එකත් ඇත්තටම මාර බලක් තියෙන්නේ. ඒකේ නැද්ද යන්නේ. ලැට් එකක් විතරයි ඒකේ නැත්තේ. ඒ දිහපත් දෙක තියෙයිද දන්නේ. බලමු ගිහිල්ලා. අද මේ ඇතුගල රොක් පොළොන්නරු ඉඳන් ආවේ අම්මච්චි. පොළොන්නරු ඉඳන් ආවේ පොළොන්නරු කුරුණෑගලින් නතර කරා ඊයේ පොළොන්නරුවේ ගිහිල්ලා ඉද්දි. ඊයේ පොළොන්නරුවේ ගියා අද හවස පොළොන්නරු බස් එකේ ආවේ කුරුණෑගලින් නතර කරා බස් එකේ අවුලක් කියලා. නැත්තම් මම කොළඹට යන්න තමයි ආවේ. ඉතින් මෙතන අතුගල වෙහෙර තියෙනවා මෙතන උඩ. ඒකට යන්න බැලුවා ආපු එකේ හවසත් එක්ක වෙලා තියෙන්නේ. කවුරුත් නැහැ නේ. මම කලින් ඇවිල්ලා නැහැ අතන. කලින් ඇවිල්ලා නැහැ. ඉතින් ඇවිල්ලා තියෙනවා නම් දන්න පාර දැන් දන්න දෙන්න කලින් හරි ආගන්න ඕනේ කොහෙන්ද නගින්නේ කියලා. මේ ඇන්ටින් ආලා බලමු. කොයි පැත්තෙන්ද නගින්නේ තියෙන්නේ. මැප් එකේ බැලුවා මැප් එකේ හොයාගන්නත් නැහැ. නැන්ද මේ අර පන්සලට නගින්න තියෙන්නේ මොන පැත්තෙන්ද දන්නේ නැහැ. පයින් යන්න පුළුවන් දුරද තියෙන්නේ නැත්තම්. පුතේ උඩට ගොඩක් දුරට යන්න ඕන. ආරේ වටින් යන්න. යන්නද? ඔව් තනිය මෙතන මේ මං හිතේ ළඟ නගින්න දැනක් තියෙනවා කියලා. නෑ පුතේ මේ ළඟ නෑ. මේ පැත්තෙන් ගිහලා අර කච්චේරි පිටිපස්සේ ගොඩක් දුර තියනවා යන්න. මෙතන දැන් ත්‍රිවිල් එකක් ගත්තොත් ගියද? කිලෝමීටර් කීයක් විතර තියෙනවද දන්නේ නැහැ. ඒ මීටර නෑ. හතර පහක් අය තියෙනවා. අර ගියා ඕනේ. හරි නේද දැන්? මොකයි තත්ත්වේ බලමු. පයින් යන්න පුළුවන් වුණොත් යනවා වීල් එකේ යන්න ඕන යන වීල් එකක් කියලා දාගෙන යන්න බලමු. ඔව් ඒ වීල් එකේම වීල් එක තියලා ඉන්න කියලා ඒ වීල් එකේම අපහු වෙන්නේ. මේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් අර ඒගොල්ලෝ ආයර් එක යන හින්දා ඉදිත් දන්නේ නැද? ටිකක් හරි මේ කියන්නේ වට ආයි බස් එකේ වෙලාවක් යනවා. ආය මේ පොලිසියෙන් උඩ ඉන්නවා බයින්නේ. ආහා. බලමු මේ පික්මී එකක් හරි දාගන්න පුළුවන්. එහෙම කරගත්තද? එහෙම ගියොත් ඒක තියාගන්න පුළුවන් නේද? ඔව් මේ බහින්න ඕනේ දැන නැන්ද දන්නවද දන්නේ නැහැ නේ මෙහෙට ගිහින්. බහින්න මෙතනින් මේ ඔය පාරේ ගිහින් උඩට ගිහින් නගින්න හරි කියලා තියෙනවා. ආහා. හරි මම බලන්න. රෑ නම් අවුලක් නැහැ. බලමුකෝ. තැන්ක් යු නේද? ඕම් ඔකේ උනේ. මොකද්ද ඇත්තටම කුරුණෑගලින් බැලලා බස් එකේ එන්න පුළුවන්. බස් එක සෝරි කුරුණෑගලින් බැලලා මේ ත්‍රිවිල් එකේ එන්න ඕනේ නැහැ. පයින් ආවයි අර නැන්දාලා සමහර විට වෙන පැත්තකට දන්නේ නැහැ. මම කුරුණෑගලින් බැලලා මේ වීල් පාර්කින් එකේ ගියා වීල් එක ගන්න එපා පයින් යන්න පුළුවන් කිව්වා. ඇත්තටම පයින් ගියා හැකි. මෙතන ඉස්සරහා තියෙන්නේ. මේ
නගින්න මොන පැත්තෙන්ද කියලා දන්නේ. අංගල් මේ පැත්තෙන්ද නගින්න තියෙන්නේ මේ පැත්තෙන්ද මේ ගල්ද මේ පැත්තෙන්ද thank you මේ පැත්තෙන් නගින්න තියෙන්නේ කොච්චර දුර තියෙනවද දන්නේ hari parah mulu ini barang teman yang timbal nagilla තියෙන දැන් වෙලාව හරියටම 5යි හවස ඊයේ හිටියේ පොළොන්නරුවේ සීගිරි ගියා ඊට පස්සේ දැන් අද ගෙදර යනකම් කුරුණෑගලින් බැස්සා මේ කුරුණෑගලින් බැස්ස නෙමෙයි ඇත්තටම බස් එක බ්‍රේක් ඩවුන් වුණා මට කුරුණෑගලින් බහින්න වුණා මේ මම කොළඹට යන්න තමයි ගියේ අවුලක් නැහැ ඉතින් මේ ගල දැක්ක මම කලින් මේ පැත්තට ඇවිල්ලා නැහැ කියන්නේ මෙතන යනවා දැකලා තියෙනවා මට මේක නගින්න ආසාවක් තිබ්බා ඇත්තටම නගින්න බැරි වුණා මේ වෙනකම් අද තමයි නගින්නේ කියන්නේ පළවෙනි පාර ඇත්තටම මම නගින්නේ ඊට කලින් නැගලා නැහැ අම්මේ ලොකු බෑග් එකක් දාගෙන ආවා මේ ඒකේ තමයි දුම් ඔක්කොම ටික තියෙන්නේ දැන් සතියක් තිස්සේ එළියේ ටක් කරලා නැගලා බහින්නත් ඕනේ මේ ගෙදර යන්නත් ඕනේ අද වට්ටමාති අම්මෝ මේ දවස් ටිකේම එක තැන් වල ඉඳී මාර මහන්සිය අද ගෙදර යන්න හිටියේ ගෙදර යන්නත් බැරි වුණා වෙලාවට බෝධයකට අතර බින්දුවක්ක තිබෙන්නේ නැහැ
අර පැත්තෙන් නගින්න මොකක් කරේ ටිකක් තියෙනවා. එහෙන් කොහෙන් නගින්නද මන් දන්නේ. අර පාරක් තියෙනවා අතන. ඇවිල්ලා මං ඉතින් නගින්න දී. අර පාර දිගේම යන්න ඕනේ. අර වාහනක් තියෙනවා බෑ. බලමු. ඒක වෙන දවසක ඇවිල්ලා නගින්න. අද බෑ හතුනේ සය. බුදු පිළිම ගාවට නගින්න. අම්මේ. අපි ලබන වීකෙන්ඩ් එකේ සිරිපාද පැත්ත යන්න කියලා බැලුවේ. ඒකෙත් කන්දක් තමයි තින්දී. අවුලක් නැහැ. අගිනා. ඉතින් කොල්ල දෙන්නෙක් යනවා. උන් දෙන්නට සති. තමයි වතුර නොබී නගින්න ඕනේ. වතුර නොබී නගින්නත් බෑ. ඒත් ඇති. එමෙයිද? තාටික දුරයි තියෙන්නේ. බුදු පිළිම පේනවා ඉස්සරහින්. මේ දවස් ටිකේ මෙදී හිටියේ. ඉතින් පොඩ හැක් වෙලා තියෙන්නේ මෙදී. මීට නගිනවා. අම්මා. භාගයක් වගේ නැගලා තියෙනවා. තව භාගයක් වගේ තියෙනවා. පොඩක් කැරකිල්ලකුත් වෙනවා. අතරින්නේ. අතරම මේ මහන්සි එන්නේ මේ දවස් ටිකේ මෙලී හිටියේ මේ පීනුවා ඇවිද්දා අද ගෙදර යන්න බලාගෙන ආවේ. ගෙදර යන්නේ නැද්දි කුරුණෑගලින් බස් එක කැඩුනා. ඒකට මේක දැක්කා. ඒකට මේක නගින්න හිතුණා. ඉතින් නගිනවා. තාටිකයි අවුව පහ වුණාට ඒ කියන්නේ අවුව පහ වුණේ නැහැ. ඇත්තටම දැන් වෙලාව පහයි. හරිද? ඒත් රසනේ
සහ මට මහන්සි මේ ටිකේ මෙරින්ද ඉන්න නින්දක්වත් දැම්මේ නැහැ. බෑග් එක ඇත්තටම මාර බලක් තින්නේ. ඒකේ නැද්ද යන්නේ. ලැට් එකක් විතරයි ඒකේ නැත්තේ. ලැට් එකක් තිබ්බනම් ඒකටයි. හැබැයි අනිත් අයට සාපේක්ෂව කොල්ල හොඳයි වගේ ටික. තාටිකයි සුද්දා සජිත්තයි විනාඩි 12ක් ගියා. යටි දැන් මෙතන මම වීඩියෝ එක ස්ටාර්ට් කරගෙන යනවා. දැන් 12:40 ඉවරයි. කතා කරගන්නත් බෑ අමාරු විතර. මෙච්චර හැක්කේ කියලා ජීවිතේ හිතුවේ. අම්මෝ. තව ටිකයි. හැබැයි අර එද්දි මන් නන්ද කෙනෙක්ගේ පාර ඇහුවා. ඒ නන්ද නම් එන කෙබරය එක්ක ඒ නන්ද මේ පැත්තේනේ. පිග්මි එකක් දැම්ම නැහැ. 3 wheel pack එකෙන් ගහනත් කිව්වා. මල්ලි ඔය ටික නම් පයින් ගියා කිව්ව බොරු වැඩක් කරන්නේ. ඉතින් මම පයින් ආවා. තව චුට්ටයි. ඕකේ. දුරකින් බුදු එහා පැත්තේ චෛත්‍යයක් තියෙනවා. එහා පැත්තකට එන්න තාටිය ඉස්සරහට යනවා. දෙකටම නගින්න නම් අද බෑ. මේක නක් ගන්න බොහොම අමාරුයි. අයියුටයි. මේ ටික අමාරු වෙන්නේ. පඩි පෙරවල ඉවරයි. ඒක ආසාවක් තමයි බස් එකේ අනුරාධපුරේ සීගිරි පොළොන්නරුව යද්දී මේ යොත් පිළිම දකින්න කන්දුවට තියෙනවා. ඉතින් හිතනවා යද්දී මේකට නම් යන්න ඕනේ. මේක නම් යන්න ඕනේ කියලා. ඉතින් අද පොළොන්නරුව වෙන්න ගව බස් එක හරියටම කුරුණෑගලින් නතර කරා. ඒක නිකන් ඵලයන් කිව්වා වගේ සීන් එකක් වුණේ. නැත්තා කොළඹට යන්න ඕන එකක් ඒක. උඩටම නැගලා රෙස්ට් එකක් ගන්න.
ලෙන්ස් එකේ කොන ටිකක් ගියා. තව ටිකයි. සපත්ති ගන්න ඕනේ. දෙහපත් දෙකදී ඉදන්නේ බලමු ගිහිල්ලා. ඕල්ඩක් ගන්නෝ. ඕල්ඩ් එක නෙමෙයි ඉන්නේ. Aku basi lah kailan. Ayan udah din na din. Ayu. Gitu. Itu ini lihat dah lawat. Aspal anak gani. Adan palle boga tiene itu nak patta. Race කරන්න. ඊට එහා පැත්තේ තියෙනවා ආයි තව පන්සලක්. මම හිතන්නේ පන්සලේ මිතුරු කැලේ ටික තමයි මේ ඒරියා එකම පන්සලට යන්නේ. වටයක් ගහලා බෝගා ගාවට ගිහිල්ලා යා. Udah mau kat mana dia? Tower. මෙන්න වඩි පෙරක් තිබ්බ එතන උඩට යන්න පුළුවන් දන්නේ. එතනින් පුළුවන් අනේ. මේකේ
බලන්න නටපු මගේ ෆොටෝස් ටිකක් තියෙනවා. හොඳටම තියෙනවා. betul ada tuh ada rekan mungkin ada rekannya. Lagi ඔය ටික තමයි ඉතින් බලන්න තියෙන්නේ. ලස්සන view එක. ඒක බලන්න. ඕක තමයි view එක. මෙතනට වෙන. මුළු කුරුණෑගල රගරෙම පේනවා. මිනිස්සු ඇවිල්ලා ඉන්නවා. අද පෙබරවාරි 4. හරි. මේ පල්ලයට ගිහින් එන්න. එතකොට කවර්. පල්ලයට ගිහිල්ලාම වැඩේ කවර්. ඉතින් ඉන්න බහින් දන්න යන්නේ. සපත්තු දෙක උඩම ආය උඩ නගින්න වෙන හින්දා මචං මම සපත් දෙක තරන් යන්න. මෙන්න මේ බෑකියේ මවුන්ට් එක තමයි මේ මම ඔය ටවුන් පැතිවල මේ මවුන්ට් කරන් යන්නේ. මොකද මෙහෙම අරන් ගියොත් මොකක් කරිය ඇදගෙන දිවුවොත් එහෙම ඉවරයි. අපරාධිති. විහිස මහන්සි වෙලා හම්බ කරලා ගත්ත දේවල් නේ දෙයියනේ. හොරකම් කරන් දිවුවොත් එහෙම මට දුවන්න පණ නැහැ. ඉස්ලාම කොහෙද මම මතක පළවෙනි වීඩියෝ එක දාපු දැන මම මතක තාම නැහැ. ඉතින් එහෙම ලොකුවට මේ සබ්ස්ක්‍රයිබර්ස්ලා නැහැ. ඒ වුණාට ඉතින් මං ආසයි ඉතින් මගේ YouTube channel එක කරගෙන යන්න. කට්ටිය එකතු වෙයි ඉතින් ඉස්සරහට. දැන් තමයි මම මේ මූණ පේන්න වීඩියෝස් දාන්නේ. ඉස්සර ලැජ්ජයි මවුන්ට් එක ගහගෙනම තමයි යන්නේ. මේක තමයි බෝගා. ඉතින් ලොකුට දෙයක් දාන්න. වැඩි දාදී. ආයි මේ පැත්තට ගියාම තියෙනවා මචං. මේ පැත්තට ගියාම තියෙනවා
මං හිතන්නේ එතනට වෙනම යන්න ඕනේ. ඒක තමයි පන්සල. ඒකට චෛත්‍ය භෝගහ බුදු පිළිමේ මේ මං හිතන්නේ මේ ඒරියා එක මං පළවෙනි පාරට ආවේ මං කිව්වනේ මේ කලින් ආව නැහැ. සපත්තු දෙක දාගන්න. දාගෙන පල්ලෙහාට පහින්නම් මේ. අම්මා. බෑකේ බරයි කිලෝ 20ක් විතර බරයි. ඇති දෙයක් නෑ. නැති දෙයක් නෑ. ඉතින් ඒක හැම එකම තියෙනවා. දැන් තියෙන බැහිලා බෑගෙන ගියා බස් එකට නැග්ගා ගෙදර ගියා ෆෝන් එක සාක්කුවට දාගත්තා बैटरी 33 दी එහෙනම් මේ දැන් බහින බලමු ටක්කර බහින්න උලම විද්දන්නේ අම්මා සිරි රිලෙව් එකකින් කාලකන් රිලෙව් උඩ ආසම නෑ ඕගුන් ඇවිල්ලා බෑග් එකේ තියෙන වතුර බෝතලේ හරි ගොරකම් කරන් දුවනවා ෂී ආසම නැති වතු දාදිය තමයි රිලෙව් එනවා දකින්නෙත් නෑ අරන් ගියාම සලබරකාරී තමයි දැන්නේ කාලකන් ඉස්සලා ගියා ෂී චීනෙට ගිහින් දාන එකමයි හොඳ අයියෝ
ඇත්තටම මෙහෙම කැමරාව මෙහෙම අල්ලන් සෙනග ගොඩේ යන්න පෞරුෂයක් තිබ්බේ නෑ ඇත්තට. මට එන ලැජ්ජයිද මේ ටවුන් එකේ දැනුත් එහෙම තමයි. මේ වගේ ප්ලේස් එකකදී අවුලක් නැහැ. ටවුන් එකේදී මෙන්න මෙතන මවුන්ට් එක තමයි තියෙන්නේ. ටවුන් එකේ අවුල් දෙකක් තියෙන එකක් මේ මම එකක් ලැජ්ජාව ඇත්තට. ලැජ්ජයි. මේ ඔහොම කැමරාව අරන් යන්න ලැජ්ජයි. අනිත් එක දැන් මම මෙහෙම අරන් ගියාට සෙනික ඕන එකට බයික් එකේ යන ගමන් හරි මොකේ හරි යන ගමන් හරි විනාඩි දෙකට ඇදගෙන ගිය හැකි. එතකොට ආරක්ෂාව කවර් වෙනවා. මම මෙතන මවුන්ට් කරන් යද්දි පේන්නේ නැහැ. සමහර කට්ටිය වීඩියෝ එකේ කැප්චර් වෙයි කියලා අවුල් දාන සීනුත් තියෙනවා ඉතින්. කමක් නැහැ ඉතින් මේ ඉමීට කරගෙන යනවා. ඇත්තටම මේ ළඟදී YouTube channel එක පටන් ගත්තේ දැන් අවුරුද්දක්වත් නැහැ මම වීඩියෝ දාන්න පටන් අරන්. පොඩි සීන් තමයි දැන් තමයි ඇත්තට වැඩේට එන්ට වෙලා තියෙන්නේ. මේ ප්‍රධාන හේතුවම තමයි මං යනවා ගොඩාක් තැන් වල තනියෙන් යනවා. මේ වගේ තමයි කට්ටියක් යනවා. හරි ආසයි එහෙම යන්න. එතකොට කණ්ඩ බොණ්ඩ ෆුඩ්ස් try කරන්න එක එක જાති සවල් පාරවල්ද කකුළුවද බීච්සයිද්ද කැම්පින්ද ඒ හැම එකටම ආසයි. ඉතින් මේ ඒ කියන්නේ හැම දෙයකටම ආසයි. ඉතින් නිදහසේ වැඩ කරන්න හරි ආසයි. මේ අපේ යාළුවෙක් ඉන්නවා විකුම් කියලා පොළොන්නරුවේ ඩයිල් එකක්. ඌ බලයි සමහරවිට මේ වීඩියෝ එක. උන්ගේ ඉදරේම හරි මේ ඇඩ්වෙන්චර්. ඒ කියන්නේ ඌ ඉන්නේ සෝමාවතී කැලේ. සෝමාවතී කැලේ මේ ගෙවල් ගාවනේ ඌ කැලේ නෙවෙයි ඉන්නේ. ග්ලෑම් වගේ තාත්තයි ස්කූල් ප්‍රින්සිපල් දෙන්නේ. ඌ ඉන්නේ කැලේට මේ ළඟ මේ එහෙන ඇඩ්වෙන්චර් එකේ කිබුල්ලෝ ඉන්නවා. ඒ කියන්නේ මාළු අල්ලන්න යන මිනිස්සුන්ට අපි රෑ දවසක් හිටියා. කැම්පින් ගහලා අලියෝ එහෙම ඉන්නවා. ළඟින් යනවම එහෙම ගිනි වැල ගහගෙන හිටියේ කැලේ. එතකොට YouTube channel එකේ තිබ්බේ නෑ. ඒවා මාර එක්ස්පීරියන්ස්. ඒවා ඇත්තටම ඒ කියන්නේ ලෝකල් පර්සන් කෙනෙක් ගන්න හම්බෙන්නේ නැති කලාතුරකින් දේවල්. මොකද මං කලින් යුනිවර්සිටි එකේ ඉඳලා තමයි හොට්ටුනේ. යුනිවර්සිටි එකේ ඉතින් යාළුවෝ වෙන ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ගේ ගෙවල් ලංකාව පුරාම ඉඳලා තියෙනවා. ඉතින් මේ ඒගොල්ලන් එක්ක ඒ වගේ එක්ස්පීරියන්ස් ගන්න ඒ කාලේ YouTube channel එක තිබෙන්නේ නැහැ. වීඩියෝ කරන්න ඇත්තටම වීඩියෝ කරන්න තිබ්බා GoPro 8 එකක් ඒ කාලේ. ඒ පළවෙනි මගේ කැමරාව. GoPro 8 එකක් ඒ දවස්සේ 80000කට ගත්තේ. දැන් අවුරුදු 3ක් 4ක් විතර එනවා. මේ ඒකෙන් තමයි මම ඒ දවස්වල වීඩියෝ කරේ. YouTube දැම්මේ නැහැ. ඒක පොත් දන්නේ නැහැ. ඊට පස්සේ අපරාධය ඉතින් මේවා නැති වෙන එක ඒක හේතුවකින්ද YouTube channel එක හැදුවා. ඊට පස්සේ දැන් දානවා. ඉතින් අනිත් එක මෙහෙම කරන්න ලැජ්ජාවක් තිබ්බා. ඇත්තටම කැමරාව ඔහොම අල්ලන් මිනිස්සු ගොඩ යන්න. දැන් අවුලක් නැහැ. මොකද දැන් ඕන දෙයක් හිතපොලින් කියලා අල්ලගෙන එනවා. ඔක තමයි ඉතින් ස්ටෝරිය. මේ බ්ලොග් එකක් විදිහට තමයි කරන්න ගියේ. තාමත් එහෙම තමයි. ඒ වුණාට ඇත්තටම ගොඩක් තව දුර තියලා නැන්ද ටිකක් මේ ආවාගේම ටිකක් නගින්න තියෙනවා. හිමීට නන්න අවුවත් නැහැ නේ. දවල් තමයි අමාරු. බෑ දවල්ට අමාරුයි කියන්නේ කලත් රත් වෙනානේ. උඩට හැබැයි සෙරප්පු ගලවන් ගිහ ගැලවුවාගේ දාන් ගිහලා අමාරු නම් මේ. ඔව් ඇත්තටම දවල්ට නගින්න බෑ මේක පට්ට ගලයි. මේ අහලා තියෙනවනේ මේ කල රත් වෙද්දි කුරුණෑගල ටවුන් එකම මේ රස්නේ ගියා. ඇත්තටම ආවාගේ දුරක් තියෙනවා ඒ නන්දරක්. ඕක තමයි ගමන. මම මොකද ගියේ මට අමතකුණා. ඒ වගේ ඒවා තමයි දාන්නේ. කියන්නේ ට්‍රැවල් පැත්තට බරයි channel එක. ඒ වගේම ට්‍රැවල්ම කියන්නත් බෑ. මොකද මං ෆුඩ් ඒ වගේ
තැන් වලට යන ගිහින් ලංකාවට ඇවිද ඇවිද එක එක ටවුන් වලට යනවා, කඩවල් වලට යනවා, එක එක දන්නේ නැති අයිටම් අරගෙන බලනවා, වෙඩි ගන්න යනවා, කෑම බීම ගන්න යනවා. හැමදේම ඉතින් දිනනවා. ඒ කියන්නේ ට්‍රැවලින් සීන් එකේ තමයි ඔක්කොම ටික තියෙන්නේ ඇත්තට. කියන්නේ මේ අයිටම් රිවිව් කරනවා වගේ නෙමෙයි. ගිහිල්ලා ඇවිදලා කරලා බලලා කරන channel එකක් තමයි තියෙන්නේ. මම මේ කොහෙවත් ෂෙයා කරන්නේ නැහැ channel එක. එහෙම නැහැ YouTube එකෙන්ම කට්ටිය subscribe කරලා ගන්න ඉන්න කට්ටිය තමයි මම හැමතැනම දාන්නේ. Facebook group වල දාන්නේ නැහැ. මම ඔහොම වීඩියෝ ටික අප්ලෝඩ් කරගෙන යනවා තාම පොඩි ප්‍රමාණයි. ඒකෙන් ඇත්තට මේ වගේ කරලා තියෙන වීඩියෝ දෙකයි. මේ වීඩියෝ දෙකයි කරලා තියෙන්නේ. චූපාරකුත් තියෙනවා සුද්දා. මොකද මම පොළොන්නරුවේ දැන් ආවේ මේ චූපාරක් දාන්න තරම් සෙට් උනේම නැහැ. අර වැත්තට ගිහිල්ලි වෙලා වැඩේ කරගන්න ඕනේ සෙනග නැහැ. බලමුකෝ සීන් එක කොහොම වෙයිද දන්නේ. හරි මේ දැන් ඉතින් ඇත්තට පල්ලයට දැස්සා. එහෙනම් මේ වගේ වීඩියෝ වලට කැමති නම් ඉතින් subscribe කරලා තියාගන්න. මේ වගේ වීඩියෝ නෙමෙයි ගොඩක් දේවල් දානවා. ඒ ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. ඉතින් ඉස්සරහට බලන්න හොඳ නම් ඉන්නේ ඉතින් දිගට මාත් එක්ක. ඔය ටික තමයි කියන්න තියෙන්නේ. දැන් මම බස් එකේ නැගලා කෙලින්ම කොළඹ පැත්තට යනවා. ආයි next week එකේ ආයි travel එකක් යනවා සිරිපාද බොහෝ දුරට යයි. එහෙම හැම weekend එකෙම ගිහිල්ලා එක එක තැන් වලට යනවා. ඊට පස්සේ කනවා බොනවා. ඒ හැම එකම දානවා ඉතින්. සමහර ඔය කඩවල් වලට ගිහිල්ලා වෙන අසාධාරණ කම් මෙහෙමත් මේකේ රෙකෝඩ් වෙලා තියෙනවා. ඇත්තට. මේ දැන් බලන්න ඉතින් මම මේ කොහෙද යන්නේ කියලා. ඇත්තටම මේ චූපාරක් දාන්න තමයි කැලේට යන්නේ. එහෙනම් මේ subscribe කරලා තියාගන්න. ආයි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් පරිස්සමෙන් ඉන්න. හැමෝටම බුදු සරණයි. ඉස්සරහට හම්බෙමු. bye. see you.